මගී ප්‍රවාහන නෞකා කිව්වම අපට එක්වරම මතක් වෙන නම තමයි ටයිටැනික්. ටයිටැනික් ජනප්‍රිය වෙන්නේ ඒක ඒ දවස්වල තිබුණු විශාලම මගී ප්‍රවාහන නෞකාව නිසා නෙවෙයි. ඒ ඛේදවාචකය නිසා. ඒත් අද ලෝකයේ ඇති ඊට හාත්පසින්ම වෙනස් ආරක්ෂිත උපක්‍රම රාශියක් සහිත විශාලත්වය අතින් ඉතාම ඉහළින් නැති මගී ප්‍රවාහන නෞකා 5ක් ගැන තොරතුරු ඔබ වෙත ගෙනෙන තමයි අපි සූදානම් වෙන්නේ. විශාලත්වයේ අඩු සිට වැඩි දක්වා ලැයිස්තුගත කළ විට එම නෞකා 5 වෙන්නේ Navigator of the Seas, Queen Mary 2, Freedom of the Seas, Oasis of the Seas, Harmony of the Seas. ඉතින් මේ නැව් පහ එකින් එක දැන් විමසා බලමු. මුලින්ම Navigator of the Seas නම් නැව ගැන විස්තර හොයමු. මේ නැව බහමාස් රටට අයත් එකක්. මේ දිග අඩි 1021ක්. මීටර වලින් කියනවා නම් මීටර 311ක්. ප්‍රවාහනය කරන්න පුළුවන් උපරිම බර වෙන්නේ ටොන් 1,39,570ක්. මෙය සිය ප්‍රථම මුහුදු ගමන ආරම්භ කරන්නේ වර්ෂ 2002 දී. මෙහි උපරිම වේගය පැයට නාවික සතපම් 25ක්. උපරිම මගීන් 3807ක් මෙහි රැගෙන යා හැකියි. කාර්ය මණ්ඩලයේ 1213ක් සේවය කරනවා. මීළඟට එක්සත් ජනපදයට අයත් Queen Mary 2 නැව ගැන විමසමු. දිගින් මීටර් 345ක් වන මෙහි ටොන් 1,48,528ක් බර පැටවිය හැකියි. 2004 වර්ෂයේදී මගී ප්‍රවාහනයට එක් වූ මේ නෞකාවට පැයට නාවික සතපම් 35ක වේගයෙන් ගමන් කළ හැකියි. මගීන් 2695ක් සහ කාර්ය මණ්ඩලයේ 1253ක ධාරිතාවයක් මේ නැව සතු වෙනවා. Freedom of the Seas නෞකාව අයත් වෙන්නේ බහමාස් රටට. දිගින් මීටර් 339ක් වන මෙහි පැටවිය හැකි උපරිම බර ටොන් 1,54,407ක්. 2006 වසරේදී මුහුදු ගමනට එක් වූ ඇයට මගින් 4,515ක් සහ කාර්ය මණ්ඩලයේ 1,360ක් රැගෙන පැයට නාවික සතපම් 25ක වේගයෙන් ගමන් කරන්න පුළුවන්. බහමාස් රටට අයත් තවත් නෞකාවක් වන Oasis of the Seas නෞකාව දිගින් මීටර් 361ක් වෙනවා. මෙහි ගෙන යා හැකි උපරිම බර ටොන් 2,25,282ක්. 2009 වසරේදී රෝයල් කැරිබියන් සේවාවට එක්වන මෙය කාර්ය මණ්ඩලයේ 2,394ක් සහ මගින් 6,296ක් ප්‍රවාහනය කළ හැකි නෞකාවක්. උපරිම වේගය පැයට නාවික සතපම් 26ක්. දිගින් මීටර් 364ක් වන Harmony of the Seas නෞකාව 2016 මුහුදු ගමනට එක් වුණ ලෝකයේ විශාලම මගී ප්‍රවාහන නෞකාවයි. මගින් 6,780ක් සහ කාර්ය මණ්ඩලයේ 2,300ක් මෙහි ගමනට එක් වෙනවා. පැයට නාවික සතපම් 29ක උපරිම වේගයක් මේ නෞකාව සතුවන අතර ටොන් 2,27,700ක උපරිම බරක් දැරිය හැකියි. මෙහි ජල ක්‍රීඩා අංගනයක්, ස්පා සහ කාය වර්ධන අංගනයක්, කොටස් 3කින් යුතු වෝටර් ස්ලයිඩ් එකක්, ස්විමින් පූල් 4ක්, උණුජල තටාක 10ක්, සර්ෆ් සිමියුලේටර් 2ක්, අංග සම්පූර්ණ කැසිනෝ ශාලාවක්, ආපන ශාලා 20ක්, 1400කට අසුන්ගත හැකි චිත්‍රපට ශාලාවක්, එලිමහන් රංග ශාලාවක්, රොබෝ දෙදෙනෙකු සැපයුම් සිදු කරන අංග සම්පූර්ණ බාර් එකක්, රොක් ක්ලයිම්බ් බෝල් 2ක්, චිල්ඩ්‍රන් පාක් එකක්, අංග සම්පූර්ණ බාස්කට් බෝල් පිටියක්, කුඩා ගොල්ෆ් පිටියක්, අංග සම්පූර්ණ සාප්පු සංකීර්ණයක්, ආහාර පාන අඩංගු සාප්පු සහිත විවෘත උද්‍යානයක් පිහිටා තිබෙන බව ඇහුවොත් ඔයාලා පුදුම වෙයි. ඉතින් මේ වගේ වැදගත් දේවල් දැනගන්න දිගටම අපහා රැඳෙන්න subscribe මත ක්ලික් කරන්න.